ලිංගික සෞඛ්‍ය නැතිනම් සෙක්ෂුවල් හෙල්ත් යනු කුමක්ද? ලිංගික සෞඛ්‍ය කියන්නේ ලිංගික ජීවිතය පිළිබඳ කෙනෙකුගේ ශාරීරික මානසික හැඟීම් නැත්නම් චිත්ත වේග සහ අන් අය සමග සම්බන්ධතා පිළිබඳ සෞඛ්‍ය කියලා සරලවම කියන්න පුළුවන්. ඒ වගේම ලිංගිකත්වය සහ ලිංගික සම්බන්ධතා සඳහා පීඩාකාරී නොවන බලහත්කාරයෙන් සහ පහත් කොට සැලකීමෙන් තොරව ගෞරවනීය ලෙස ආරක්ෂිත ප්‍රසන්න ලිංගික අත්දැකීම් ලබා ගැනීමට ඇති හැකියාව සහ අවස්ථාව එයට අයත් වෙනවා. මානසික සහ ලිංගික සෞඛ්‍ය අතර සම්බන්ධතාවයක් තිබේද? දැන් අපි දන්නවනේ මානසික සෞඛ්‍ය සහ හැඟීම් පිළිබඳ සෞඛ්‍ය ලිංගික සෞඛ්‍යයේ මූලික අංග දෙකක් කියලා. ඒ නිසා මානසික සහ ලිංගික සෞඛ්‍ය අතර ඍජු අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මානසික සෞඛ්‍ය ලිංගික සෞඛ්‍යයටත් ලිංගික සෞඛ්‍ය මානසික සෞඛ්‍යයටත් ඍජුවම බලපානවා. මේ දෙක අතින් අත පටලගෙන යන්නේ. මානසික සෞඛ්‍ය ගැටලු ඇති විට එය ලිංගික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද? මානසික රෝග හෝ ගැටලු වලින් පීඩා විඳින විට පුද්ගලයෙක් තමන් ගැන දරන ආකල්පය අපි කියනවා ස්ව සංකල්පය සහ ආත්මාභිමානය බිඳ වැටෙන්න පුළුවන්. ඒ සමග ඇතිවන ඍණාත්මක සිතුවිලි, වරදකාරී හැඟීම් සහ අඩු ආත්ම විශ්වාසය සමග අරගල කරනකොට පුද්ගලයාට ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ තියෙන උනන්දුව නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේම ලිංගික ක්‍රියාකාරීත්වය පිළිබඳව අතෘප්තියටත් කනස්සල්ලටත් පත්වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. ලිංගික අක්‍රමතාවලටත් මානසික සෞඛ්‍ය බලපානවා. පැහැදිලිවම ඕ. මේ ලිංගික ක්‍රියාවලිය කායිකව සිදුවන දෙයක් විදියට බොහෝ දෙනෙක් සිතුවත් මේක මෙහෙයවන්නේ අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයෙන්. කිසිම කායික හේතුවක් නොමැතිව වුවත් මේ මානසික පීඩා නිසා ඇතිවන ඍණාත්මක සිතුවිලි, හැඟීම් වැනි මනෝවිද්‍යාත්මක සාධක පුද්ගලයාගේ ලිංගික ක්‍රියාකාරීත්වයට බාධා අපි කියනවා ලිංගික අක්‍රමතා කියලා ඇති කරන්න හේතු වෙනවා. විශේෂයෙන්ම අපි නිතරම කතා කරන ස්ට්‍රෙස්, ඇන්සයිටි, ડિප්‍රෙෂන් වැනි තත්ත්වයන් පුද්ගලයාගේ ලිංගික අවශ්‍යතාවය අඩු කිරීමට, ලිංගික පිබිදීමට බාධා කිරීමට සහ සුරාන්තය, ඕගසම් වලට පැමිණීමේ දුෂ්කරතා ඇති කිරීමට මූලිකත්වය ගන්නවා. ඒ වගේම මේ මනෝවිද්‍යාත්මක සාධක පිරිමින් තුළ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන්, ප්‍රීමැචුවර් ඉජැකියුලේෂන් සහ කාන්තාවන්ට වැජිනිස්මස් සහ ඩෙස්පෙරේනියා, පේන්ෆුල් ඉන්ටර්කෝස් වැනි ලිංගික අක්‍රමතා ඇති කිරීමට බලපෑම් කරනවා. නමුත් ඔබ කලබල විය යුතු නැහැ. වෘත්තීය මනෝ උපදේශකවරයෙකුගේ සහාය ලබාගෙන ලිංගික උපදේශනය හරහා මේ තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ලිංගික ක්‍රියාවලිය කියන්නේ භාවනාවක් වගේ මානසික ඒකාග්‍රතාවයෙන් සිදුවිය යුතු දෙයක්. ඒ සඳහා මනස නිරවුල්ව තබා ගැනීම ඉතාමත්ම වැදගත්. මානසික සහ ලිංගික සෞඛ්‍ය ගැන විවෘත සංවාද වැදගත් වන්නේ ඇයි? මානසික සහ ලිංගික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා කෙනෙක් තමන්ගේ ලිංගිකත්වය, ශරීරය, ලිංගික අවයව සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි දැනුමක් සහ අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි. වෘත්තීය මට්ටමින් විවෘත සංවාද හරහා මේ නිවැරදි තොරතුරු සැපයීම කරන්න පුළුවන්. එතනදී වෙනස් කොට සැලකීම අඩු වෙලා යනවා. පුද්ගලයාට අපකීර්තියට බියෙන් තොරව මේ තමන්ට අවශ්‍ය සහාය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මෙම ලිංගික සහ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ තියෙන මිත්‍යා මත ඉවත් කරලා පුද්ගලයාට ලිංගිකත්වය පිළිබඳව ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීමට අවස්ථාව ඉඩ සැලසෙනවා. ඒ නිසා පූර්ණ ලිංගික අධ්‍යාපනය සහ විවෘත කතා කිරීම අත්‍යවශ්‍යයි.